දැන් මම ඔයාලට අර උදාහරණයක් කියනවා කිව්වනේ. දැන් මේ සතියකට විතර කලින් මේ මම ඉන්න ගෙදර ඔන්න දැන් ඔන්න කතාව හරිද කතන්දරේ. මං ඉන්න ගෙවල් ගාවම තියෙනවා කොණ්ඩේ කපන සැලුන් එකක්. ඉතින් මම යනවා ඉතින් ගෙවල් ළඟනේ. මං ගියා දැන් කොණ්ඩේ කපන්න. කොණ්ඩේ කපාගෙන එන ගමන් මං දැන් සල්ලි දෙන්න ඕන හින්දා ඒ සැලුන් එකේ මල්ලි කෙනෙක් හිටියේ තරුණ කොල්ලෙක්. පොඩි කොල්ලෙක් ඉතින් අවුරුදු 20ක් 22ක් ඇති. හරිද? මම සල්ලි දෙන්න එනකොට පොලිසියේ නිලධාරීන් තුන්දෙනෙක් ඇවිල්ලා මේ තරුණ ළමයාගෙන් ප්‍රශ්න කරනවා. මොනවා හරි ප්‍රශ්නයක්. ඒකල මං අද වෙනකන් දැන් ඒ සැලුන් එක ඇරලා නැහැ. පස්සේ හොයලා බලනකොට ඒ තරුණ පිරිමි ළමයා අරන් ගිහිල්ලා තිබුණා මත්ද්‍රව්‍ය චෝදනාවකට. හරිද? ඊට පස්සේ එයා බැඳලා ඉන්න හරි යාළුවලා ඉන්න හරි ගෑන් ළමයට කතා කරලා විස්තරය ආපුවාම කියන්නේ දැන් මෙයාත් එක්ක ඒ සැලුන් එකට ආපු තවත් තරුණ 3-4 දෙනෙක් එකතු වෙලා මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා ඒක පොලිසියට අහු වෙලා පොලිසියෙන් මෙයාව ඇරස්ට් කරලා. දැන් ඊට පස්සේ නඩු දාලා අප පිට ආපහු ඇවිල්ලා. දැන් නැවත ඒ තැන සැලුන් එක කරන්න මෙයාට එන්න ලැජ්ජයි. එන්න බෑ වගේලු. ඇයි ඒ? ගමේ මිනිස්සු හැමෝම දන්නවා දැන් මෙයා පොලිසියෙන් අල්ලගෙන ගියා. මොකද්ද චෝදනාව? මත්ද්‍රව්‍ය චෝදනාව. එතකොට එයාත් එක්ක මම මේ කොණ්ඩේ කපන දවස්වල මාත් එක්ක කතා කරනවනේ. කතා කරනකොට මේ අහන්නේ පුතේ බණ අහන්නේ. හරිද? බණ අහනවා. ජීවිතය ගැන ඉතින් මේ මෙහෙම මාත් එක්ක හරිය හිතවත්ව කතා කරා. හරිද? බුදුදහම ගැන කතා කරනවා, හොඳ යාළුවෝ ඇසුරු කරන්න ඕනේ කියනවා. ඉතින් මම හිතුවා හරි හොඳ කොල්ලෙක් කියලා. ඉතින් හොඳ කොල්ලෙක් තමයි බලපුවාම. හැබැයි මොකද්ද වෙලා තියෙන්නේ? මොකද්ද වෙලා තියෙන්නේ? එයාට යහ ජීවිතයක් ගත කරන්න උවමනා වෙලා තිබ්බා. පස්සේ හොයලා බලද්දි වෙන තැනක ඉඳලා මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඒ තැනත් මේ විදිහට මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා ඒ වගේන් ගැලවිලා මේ අලුත් තැන මෙයා නිදහසේ රස්සාවක් කරගෙන ජීවත් වෙන්න තමයි ආවේ. මේතනට ආවමත් අර විදිහේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කණ්ඩායමක් සැලුන් එකට ඇවිල්ලා මෙයා නැවත වතාවක් මේ දෙයට පොළඹවා ගත්තා. ඇසුර වැරදුනොත් සසරම වරදිනවා කියනවනේ. එතන තියෙන්නේ පුතේ ඇසුර වැරදීම.